බලමුද පිටිකිරි කෝප් එකනේ චීස් කෑල්ලකනේ රසම රස චීස් පෙස්ට් එකක් හදන්නේ කොහොමද කියලා. එන්නකෝ. මුලින්ම තඹගත්ත මැකරෝනි ටිකක් ගන්න. ඔයාලට මේ වෙලාවේ ස්පැගටි උනත් ගන්න පුළුවන්. කපාගත්ත ලුණු, කැරට්, කිරි කෝප්පයක් මං ගත්තේ පිටිකිරි. අමු මිරිස්, සුදු ලුණු, චීස් කෑල්ලක්, මම මේ ගෙදර හදාගත්ත චිලි පේස්ට් පොඩ්ඩක් තිබුණා. ඒ ටිකෙන් තමයි ඊට පස්සේ බටර්. ඔය ටිකෙන් තමයි මම මේක හදන්නේ. මුලින්ම සෝස් පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් ටිකක් දාලා ඒක රත් වෙන්න දෙන්න. ඊට පස්සේ ඒකට සුදු ලුණු ටික ඇඩ් කරගන්න. මම ඉඟුරු පාවිච්චි කරේ නැහැ. ඒකට මම අමු මිරිස් ටිකක් දැම්මා. දීගෙන එන්දී මම ගෙදර හදාගත්ත චිලි පේස්ට් පොඩ්ඩක් දැම්මා. ඔයාලට මේක නොදැම්මත් කමක් නැහැ. ඔයාලට ඕන නම් මේ වෙලාවේදී කෑරි මිරිස් චුට්ටක් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ පිටිකිරි කෝප්පය ඇඩ් කරගන්න. ඒකටම චීස් කෑල්ලත් ඇඩ් කරගන්න. ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා සෝස් ඉවර වෙලා තිබ්බේ ටොමැටෝ සෝස් එක. මම ඒකට වතුර චුට්ටක් දාලා ඒ වතුර පොඩ්ඩක් මේකට දැම්මා. ඊට පස්සේ ලුණු, ඊට පස්සේ ගම්මිරිස්. රස අනුව ඔයාලා එකතු කරගන්න. තඹගත්ත පස්ටර් ටික මැකරෝනි ටික ඇඩ් කරගන්න. අරගෙන හොඳට කලවම් කරගන්න මේක. කිරි ටික තියෙද්දිම කලවම් කරන්න. මොකද මේ කිරි ටික හින්දන්න එපා. එතකොට තමයි අර මේ පැස්ටා එකට හොඳට මේ කිරි ටික අල්ලන්නේ. ඊට පස්සේ සීනි ටිකක් ඇඩ් කරගන්නවා මම. මේ වෙලාවේදී මම කැරට් ටිකයි ලුණු ටිකයි එකතු කරගන්නවා. මම මේ ටික තැම්බෙන්න තිබ්බේ නැත්තේ අර ටිකක් අර අමුවට හැපෙද්දි රස හින්දා. හොඳට කලවම් කරගන්න එකත්. ඊට පස්සේ මම සෝය සෝස් ටිකක් එකතු කරගන්නවා. ගොඩාක් එකතු කරගන්න එපා. සෝය සෝස් චුට්ටක් එකතු කරගන්න. ගෙදර සැමන් ටිකක් තිබුණා. ඒක හින්දා මම මෙන්න මේ වෙලාවේදී සැමන් ටිකක් එකතු කරගත්තා. ඔයාලට ඕන නම් පුළුවන් මේකට බිත්තරයක් ඇඩ් කරගන්න මේ වෙලාවේදී. එහෙම නැත්නම් බෙදපු චිකන් පොට්ටක් දාගන්න. ඒ මුකුත් නැතුව වුණත් මේක රසයි. ඔන්න අපේ පැස්ටා එක හදලා ඉවරයි. හරිම රසයි. ඔයාලට මේක උදේට චූටි ළමයින්ට ස්කූල් ගෙනියන්න. ඊට පස්සේ ඔයාලට උදේ බ්‍රේක්ෆාස්ට් එකට ගන්න පුළුවන්. හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. බයි. ආදරේ.